හිතවතුනි, මන්ත්‍ර බලයෙන් ධාවනය වෙන දුම්රියක් නතර කරන්න පුළුවන් වුණු කෙනෙක් ගැන අහලා තියෙනවද? ඒ වගේම Tamanගේ අනසකට යක්ෂයන් භූතයන් නතු කරගෙන අසරණ මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරපු අద్භූත කෙනෙක් ගැන ඔබ දන්නවද? ලංකාවේ গুপ্ত විද්‍යාව සහ මන්ත්‍ර ගුරුකම් ගැන කතා කරද්දී 20 වන සියවසේ මුළු රටම හොල්ලපු එකම එක නමක් තියෙනවා. ඒ තමයි යාපහුව රාජධානිය අසල විසූ කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ. ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හිතවතුනි. අද අපි ඔබට අරන් ඉන්නේ ලංකා ඉතිහාසයේ පහළ වුණු අద్භූතම සහ විස්මයජනක යතිවරයාණන් වහන්සේ කෙනෙක් වන කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ජීවිතේ සැඟවුණු ඇදහිය නොහැකි සත්‍ය කතා කීපයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපි ආරාධනා කරනවා subscribe කරන්න කියලා. කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ කිව්ව සැනින් මුලින්ම මතක් වෙන්නේ 1930 දශකයේ සිදු වුණු සුදු ජාතිකයන් පවා බය කරපු මන්ත්‍ර බලයෙන් දුම්රියක් නවත්තපු කතාව. ඒ කාලේ ලංකාව පාලනය කර ඉංග්‍රීසි ජාතිකයෝ. දිනක් කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ට මහව දුම්රිය ස්ථානයේ දුම්රියට ගොඩ වෙන්න අවශ්‍ය වුණා. නමුත් එහි සිටි සුදු ජාතික දුම්රිය ආරක්ෂකවරයා සහ ස්ථානාධිපතිවරයා උන්වහන්සේගේ ස්වභාවය දැකලා මහානකම ඇඳ සිටි සිවුර සහ ලාංකික අනන්‍යතාවයට නිග්‍රහ කරමින් හාමුදුරුවන් වෙනුවෙන් දුම්රිය නතර කිරීම ප්‍රතික්ෂේප කළා. හාමුදුරුවෝ කිසිම කලබලයක් නැතුව පැත්තකට වුණා. දුම්රිය ඉදිරියට ඇදෙන්න පටන් ගත්තා. හැබැයි වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. හාමුදුරුවෝ මන්ත්‍රයක් මැතිරුවා. තමන් සතු මන්ත්‍ර බලයෙන් දුම්රිය දෙස බලා එකම එක මන්ත්‍රයක් ජප කළා. ඒත් එක්කම ඇදහිය නොහැකි දෙයක් සිද්ධ වුණා. මහ වේගයෙන් ඇදුණු දුම්රිය කිසිම හේතුවක් නැතුව එක තැන නතර වුණා. දුම්රිය ඉංජිනේරුවෝ කොච්චර උත්සාහ කළත් මොනවා කළත් එන්ජිම නම් පණ ගන්නවන්න හැකියාවක් ලැබුණේ නැහැ. අන්තිමේදී සුදු නිලධාරීන්ට තේරුණා මේක තමන් අතින් අපහාසයට ලක් වූ අద్භූත හාමුදුරුවන්ගේ වැඩක් වෙන්නේ නැති කියලා. ඔවුන් දුවගෙන ඇවිත් හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලුවා. හාමුදුරුවෝ සිනාසෙමින් දුම්රියට ගොඩ වුණා. සැනකින් කිසිම කාර්මික දෝෂයක් නැතුව දුම්රිය නැවතත් සාමාන්‍ය පරිදි ධාවනය වෙන්න පටන් ගත්තා. මේ සිදුවීමත් එක්ක ඉංග්‍රීසි ආණ්ඩුව පවා කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ට දැඩි ලෙස බය වුණා. ඒ වගේම ගරු කරන්න පටන් ගත්තා. ලංකාවේ මාන්ත්‍ර ශාස්ත්‍රය ඇතුලේ තියෙන බියකරුම සහ විනාශකාරීම බලවේගයක් තමයි සොහොන් කාලි කියන්නේ. සාමාන්‍ය කට්ටඩියෙක් සොහොන් කාලේ ජීවම් කරන්න යන්නේ ජීවිතයේ අවදානමක් ඇතුව. හැබැයි කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ මේ මහා බියකරු යක්ෂණියව සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට නතු කරගෙන හිටියා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. නමුත් හාමුදුරුවෝ මේ බලය පාවිච්චි කළේ කාටවත් විනාශයක් කරන්න නෙවෙයි. ඒ කාලේ දුෂ්කර ගම්මානවල අහිංසක මිනිසුන්ට වින කරපු කට්ටඩියන්ගේ සූනියම් අණවින සහ බන්ධන සම්පූර්ණයෙන්ම කපා දමන්න උන්වහන්සේ මේ යක්ෂණියන්ගෙන් වැඩ ගත්තා, උදව් ගත්තා. ගම්වල ඉන්න පැරැන්නන් පවසන විදිහට සමහර රාත්‍රියවල පන්සල් වත්තේ අතුගාන ශබ්දය, වතුර අදින ශබ්දය වගේ කවුරු හරි වැඩ කරන ශබ්ද ඇහිලා තියෙනවා. මිනිස් ඇසට නොපෙනෙන බලවේග පාවිච්චි කරලා හාමුදුරුවෝ වැඩ ගත්තා කියලා බොහෝ අය කියනවා. කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ අනට පිටින් යන කිසිම ප්‍රේතයෙකුට, භූතයෙකුට හෝ යක්ෂයෙකුට හැකියාවක් තිබුණේ නැහැ කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ කියන්නේ අසාධාරණයේ වෙනුවෙන් කෙලින්ම පෙනී සිටි කෙනෙක්. ඒ කාලේ දුප්පත් ගැමියෙකුගේ ගවයෙක් එළදෙනක් සොරකම් කළොත් නැත්නම් වටිනා රන් භාණ්ඩයක් සොරකම් කරගෙන ගියොත් ඒ අසරණ මිනිස්සු පොලිසියට නෙවෙයි දිව්වේ. කෙලින්ම ගියේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ පන්සලට. ඒ වෙලාවේදී හාමුදුරුවෝ කරන්නේ ඊටාම සරල දෙයක්. Taman ළඟ තියෙන විශේෂ තෙල් වර්ගයක් හෝ නූලක් අරගෙන රහස් මන්ත්‍රයකින් පැය කීපයක් මතුරනවා. ඊට පස්සේ ඒ අසරණ ගැමියට පන්සලේම ටික වෙලාවක් ඉන්න කියනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ අදහා ගන්න බැරි දෙයක්. අර හොරකම් කරපු පුද්ගලයා කොහේ හිටියත් ඔහු Taman හොරකම් කරපු බඩු බාහිර ආදිය කරේ තබාගෙන සිහි විකල් වෙලා වගේ එල්ලින්ම පන්සල දෙසට එනවා. එහෙම ඇවිල්ලා පන්සල් වත්තට ඇතුල් වෙලා හාමුදුරුවන්ගේ පාමුල බඩු ටික තියලා වැඳ වැටිලා සමාව ඉල්ලන තුරුම ඔහුට නිදහසක් ලැබෙන්නේ නැහැ කියලා බොහෝ අය කියනවා. මේ නිසා මේ කාලේ කොණ්ඩදෙණිය අවට ප්‍රදේශවල සොරකම් කරන්න හොරු දැඩි ලෙස බය වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා හොරකම් කරොත් වැඩේ වර්ධිනවා කියලා. දැන් තියෙන ලොකුම ගැටලුව තමයි බුදුදහම නියෝජනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් වුණු කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ට මේ වගේ මහා গুপ্ত බලයක් ලැබුණේ කොහොමද කියන එක. ඉතින් ඉතිහාසය පිළිබඳ හොයා බලන සමහරක් අය ජනප්‍රවාදවල කියන විදිහට උන්වහන්සේ යාපහුව ඓතිහාසික රාජධානිය අවට තියෙන රහසිගත ගුහාවල සංගවා තිබුණු රාවණා රජුගේ කාලයටත් වඩා පැරණි පුස්කොළ පොත් සොයාගෙන තිබෙනවා. ඒ වගේ තිබුණු මන්ත්‍ර ශාස්ත්‍රය ගෙනගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේ දකුණු ඉන්දියාවට පවා රහසින් ගොස් මන්ත්‍ර ශාස්ත්‍ර ඒ වගේ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඉන්දියාවේදී වේදකම් ප්‍රගුණ කරලා තියෙනවා. උන්වහන්සේ සතු වේදකම් කිරීමේ හැකියාව කොතරම් විශ්මිතද කියනවනම් නූතන බටහිර වෛද්‍යවරුන්ට පවා සුව කරන්න බැරි වුණා කියන සමහරක් අංශභාග රෝගීන්, මානසික රෝගීන්, සිහි විකල් වූවන් උන්වහන්සේ තමන්ගේ ඖෂධ සහ මන්ත්‍ර බලයෙන් සුවපත් කරලා තියෙනවා. බුදුදහමට අනුව භික්ෂුන් වහන්සේලා මෙවැනි গুপ্ত විද්‍යාවන් පසුපස යෑම සාමාන්‍යයෙන් අනුමත කරන්නේ නැහැ. නමුත් කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ තමන් සතු ඒ බියකරු මන්ත්‍ර බලය කිසිම දිනක තමන්ගේ වාසියට හෝ වැරදි වැඩවලට පාවිච්චි කරා කියලා වාර්තා වෙන්නේ නැහැ. උන්වහන්සේ හැම විටම කටයුතු කළේ අසාධාරණයට ලක් වූ ලෙඩ රෝග වලින් පීඩා විඳි දුප්පත් අසරණ ගැමියන්ගේ ආරක්ෂාව සඳහා. අන්න ඒ නිසයි උන්වහන්සේ අපවත් වී වසර ගණනාවක් ගත වුණත් අදටත් ලංකාවේ මිනිස්සු කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ව මහා ගෞරවයෙන් සිහිපත් කරන්නේ.
උන්වහන්සේගේ මේ අපූර්ව ජීවිත කතාව ඇතුළෙන් ලංකාවේ නවකතා වගේම ජනප්‍රිය සිනමා පට පවා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් කොණ්ඩදිනිය හාමුදුරුවන්ගේ මේ විශ්විත හාස්කම් ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබ මේවා මීට කලින් අහලා තිබුණාද? ඒ වගේම ඔබ අසා ඇති වෙනත් අභිරහස් කතා තියෙනවා නම් මේ හාමුදුරුවෝ ගැන ඔබට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ලංකාවේ ඓතිහාසික තොරතුරු දැනගන්න අපේ සිලෝන් ඇකඩීමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් දිනක හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.